Hello guys, කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම හුඟක් හොඳින් කියලා. ඔන්න ඉතින් අදත් ආව ලස්සන vlog එකක් අරගෙන. අද දවස පටන් ගත්තේ ඉතින් හොද්වයි මුහාවයි එකව කරගෙන කොළ කැඳ හදන එක. මම හිතන්නේ අපි හැමෝම කැමති අපේ දරුවන් ෆෝන් එකේ, TV එකේ ස්ක්‍රීන් ටයිම් එක ටිකක් අඩු කරගන්න තියනවා නම් කියලා. So ඒ හින්දම මං හිතුවා අද මේ දෙන්නව ඉන්වෝල්ව් කරගෙන කොළ කැඳ එකක් හදමු කියලා. එයාලට කරන්න පුළුවන් පොඩි ඇක්ටිවිටීස් දෙන එක ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් මටත් පුළුවන් හැම වෙලාවකම වගේ මමත් එයාලව මේ වගේ පොඩි දේවල් කරන්න එයාලවත් ඉන්වෝල්ව් කරගන්නවා. මම හිතනවා මේ දේවල් වලින් එයාලා අලුත් දේවල් ඉගෙන ගන්නවා. ඒ වගේම එයාලට පුළුවන් කියන කොන්ෆිඩන්ස් එකත් එයාලා ඇති කරගන්නවා. මෙන්න මේකයි හූද් බේබිගේ මුහාගේ කොළ කැඳ එක. මේකට කට්ට සම්බලයකුත් හැදුවා. මේ එයාලා දෙන්න හරි ආසාවෙන් බිව්වා හැබැයි ඒක. ගෙදරට අවශ්‍ය කරනම බඩු වගේක් තිබුණ ගන්න. සෝ ඒව ගන්න මම සුපර් මාකට් එකට ආවා. ගෙදරට ගන්න දේවල් ගොඩක් තිබුණ නිසා මම shopping list එකක් අරගෙනම ගියා. list එක අරගෙන යන එකෙන් අපිව confuse කරන්නේ නැතුව අපිට ඕන දේ විතරක් ගන්න පුළුවන් වෙනවනේ. grocery item ටික අරගෙන බස් එකේ යනකම් ඉද්දි තමයි මෙන්න මේ දේ වුනේ. බලන්නකො හොඳටම වහිනවා. ඊට පස්සේ ඉක්මනට ගෙදර ගිහිල්ලා හොයන්න පටන් ගත්තා. අද ඉතින් easy peasy lunch එකක් තමයි හැදුවේ. rice හදලා fish vegetables ටිකක් දාලා බේක් කරගත්තා. ඒක අපේ ළමයිනුත් ආසාවෙන් කන හින්දා. lunch එක කාලා දවල් වෙලා අපේ ගෙදර පල්ලෙහා summer festival එකක් තියෙනවා. ඒකේ every year summer එකේ තියෙනවා. ඒ වගේම මේ පාරත් ඉතින් එයාලා තිබ්බා මේක. හූටයි මුහාටයි කරන්න නම් ගොඩාක් ඇක්ටිවිටීස් තිබුණා. ඒ හින්දා එයාලට මේ දවස් හරිම ස්පෙෂල්. මොකද ඒ දෙන්න හරි ආසාවෙන් එයාලගේ කැමති දේවල් කරගෙන හිටියා. මෙයාලා මේක හැම අවුරුද්දකම කරනවා සම එක ඉවර වෙන ලං වෙද්දි. සම එකට බයි කියලා අලුත් සීසන් එකට එන්න කියන්න තමයි එයාලා මේක කරන්නේ. ඒ වගේම සම එක පටන් ගත්තත් මේ වගේම තියෙනවා. සම එක ඉවර වෙන්න ලං වෙනවා කියද්දි නම් ටිකක් දුකයි තමයි. ඒත් මේ පාර මේ වගේ ලස්සන ගොඩක් මෙමරිස් එකතු කරගන්න තිබුණ එක ගැන මං ගොඩක් සතුටු වෙනවා. දැක්කනේද මුහා හරි ලස්සන බටර්ෆ්ලයි කෙනෙකුත් හදලා ඉවර කරගත්තා. එයා ඒක හරි ආසාවෙන් කරන්නේ. යාට දැන් අයිස් නෝස් ඔක්කොම දාලා එයා එයාගේ වැඩේ ෆිනිෂ් කරගන්නයි හදන්නේ. Show me your butterfly. The other side. Wow. මේ හූද් කරන්නේ හූද්ගේ ෆේවරිට් ගේම්ස් වලින් එකක්. එයාම ඉගෙනගෙන එයාම සෙල්ලම් කරනවා. අවසානයේදී මෙයාලා මේ වගේ මියුසිකල් ෂෝ එකකින් තමයි මේ ෆෙස්ටිවල් එක ඉවර කරන්නේ. Chaque fois que je commence un texte, je commence
toujours par faire le tri. Qu'est-ce que j'assumerais de dire? Je suis jalouse, maladive, des personnes sans filtre qui parlent de tout et de... Tu peux écraser un peu. Ok? Tu serres bien, voilà. Ouais. Bien serré. On voit presque plus l'argile. Tu peux enlever la petite queue? ඊට පස්සේ ටිකක් හවස් වෙලා මෙයාලාගේ ඩෙඩා ගෙදර ආවට පස්සේ අපි ගියා ස්ටේෂනරිස් ගන්න. මොකද ස්කූල් පටන් ගන්න ටිකක් ලං වෙන හින්දා. මොකද ඒ වැඩෙත් අපි කරලා ඉවර කරගන්න ඕනේ. මොකද අපිට තියෙන්නේ තව සතියයි ස්කූල් පටන් ගන්න. So අපි සෙන්ටර් කමර්ෂල් එකකට ගියා. බුක්ස්, ස්කූල් බෑග්ස්, මෙයාලට ෂූස්, ඒ ස්ටෆ් ටික ගන්න. So එතන නම් මට වීඩියෝස් ගොඩක් ගොඩක් නෙමෙයි ගන්න හම්බුනේම නැහැ. මේ ටික තමයි ඉතින් ඔක්කොම ඉවර කරලා මේ ටික තමයි ඉතින් ගන්න හම්බුනේ. මේක අපි සෙන්ටර් කමර්ෂල් එකට එන්ටර් වෙද්දිම මෙතන ළමයිට ප්ලේ කරන්න ඒරියා එකක් මේ හදලා තියෙනවා. ඒකේ ඉතින් මෙයාලා ටික වෙලාවක් 30-40 minutes වගේ සෙල්ලම් කරගෙන හිටියා. ඉතින් එයාලත් grocery shopping එකක් තමයි කරගෙන හිටියේ එතන. හැබැයි එයාලා ඒක ෆුල් ෆන් එකේ කරගෙන හිටියා, එන්ජොයි කරගෙන. එයාලා හරි ආසාවෙන් ඒක කරා කියලා තමයි මට කියන්න ඕනේ. අපි හැමෝම සම එක තව ටිකක් දිග වුණා නම් හොඳයි කියලා හිතුවත් ස්කූල් ඉයර් එකට අලුත් එනර්ජි එකකින් පටන් ගන්න දැන් දවස් ටික ලං වීගෙනයි එන්නේ. So guys, අද අපේ දවස මෙන්න මෙහෙමයි අවසන් උනේ. මං හිතනවා ඔයාලා හැමෝම මගේ වීඩියෝස් ගොඩක් ආසාවෙන් බලනවා කියලා. ඒ වගේම දිගටම කන්ටිනියු කරගෙන ඉන්න, මට සපෝට් කරන්න, ඔයාලගේ ෆීඩ්බැක්ස්, කමෙන්ට්ස් ඒවා මට දෙන්න. මොකද මං හරි ආසයි ඔයාලගේ ඒවා දැනගන්න. Okay guys, this is the end of today's video. Have a nice day. Take care. Bye bye. ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ.